හරි අදත් අපි ඩේලි මිරර් නිවුස් පේපර් එකේ තියෙන පළවෙනි නිවුස් එක ගැන කතා කරමු. ඒකේ හෙඩින් එකේ තියෙන්නේ horse trading underway to form local governments කියලා opposition එකෙන් කියනවා කියන එක තමයි ඒගොල්ලෝගේ හෙඩින් එකේ තියෙන්නේ. horse trading underway to form local governments කියලා opposition එකෙන් කියනවා. එහෙම තමයි හෙඩින් එකේ තියෙන්නේ. දැන් අපි බලමු horse trading කියන්නේ මොනවද? horse trading කියන එක වචනේ හැදෙන්නේ මෙහෙමයි. ඉස්සර අශ්ව වෙළඳාම කරනකොට ඒ අශ්වය විකුණන අයයි මිලදී ගන්න අයයි එක පැත්තකින් බාගේන් කරනවා අනිත් පැත්තෙන් කොම්ප්‍රොමයිස් කරනවා එහෙම කියලා කොහොම හරි දෙපැත්තටම සාධාරණ වෙන විදියට තීරණයකට එනවා. අපි ඒක අර hard negotiation එකක්. සාමාන්‍යයෙන් horse trading කියන එක බිස්නස් වල සිද්ධ වෙනවා, politics වල සිද්ධ වෙනවා. politics වල නම් මේක හොඳ දෙයක් නෙමෙයි. ඒකට underway කියන එකේ අදහස යම් කිසි දෙයක් පටන් අරගෙන ඉවරයි. ඒක දැන් දැනට යන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක උදාහරණයක් විදිහට discussions are now underway. එහෙම නැත්නම් the construction of the building is now underway. ඒ කියන්නේ දැන් උදාහරණ විදිහට discussions are now underway කියලා කියන්නේ ඒක discussions පටන් අරගෙන ඉවරයි. දැන් ඒක කරගෙන යනවා කියන එක. එහෙම නැත්නම් the construction of the building is now underway කියලා කිව්වොත් building එක හදන්න පටන් අරගෙන ඉවරයි. දැන් හදාගෙන යන ගමන් අන්න එහෙම තමයි underway කියන එකේ තේරුම. To form local governments. එතකොට form කියලා කියන්නේ යම් කිසි දෙයක් පිහිටවනවා. එහෙම නැත්නම් පත් කරගන්නවා. එතකොට දැන් උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ formed a party called SLPP in 2018. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ 2018 SLPP කියලා පක්ෂයක් පිහිටෙව්වා. formed කියන එකේ තේරුම තමයි ඒ කියන්නේ එතකොට මොකද්ද local governments කියන්නේ දැන් ඒක නම් හැමෝම දන්නවා ඊයේ පෙරේදා තිබුණු හින්දා. ඒ කියන්නේ LG polls කියලා අපි කියන්නේ අන්න ඒව පිහිටවන්න දැනට horse trading ක්‍රියාත්මකයි කියලා කවුද කියන්නේ opposition. ඒ කියන්නේ විරුද්ධ පක්ෂය. මෙතන opposition කියන්නේ විපක්ෂය කියන එක. opposite කියන්නේ අපි විරුද්ධ පැත්තේ. එතකොට oppose කියන්නේ විරුද්ධයි කියන එක අන්න ඒ වගේ. එතකොට දැන් මෙතන මේ සමගි ජන බලවේගය කිව්වා කියලා තමයි කියන්නේ. අපි බලමු නිවුස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. The main opposition සමගි ජන බලවේගය SJB alleged that the National People's Power NPP අපි මාලිමාව කියලා කියන NPP in stark contrast to its pre-election rhetoric. ඒ මොකද කියන්නේ? අපි බලමු සමගි ජන බලවේගය මුලින්ම the main opposition ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගය alleged කියලා කියනවා. මේක මම අහලා තියෙනවා මේ වචනේ මම කලිනුත් කිව්වා වෙනස් විදියට කට්ටිය ප්‍රොනවුන්ස් කරනවා මේ මම ප්‍රොනවුන්ස් කරන විදිය සහ මම අහලා තියෙන විදිය. ඉතින් alleged කියලා කියන්නේ දෝෂාරෝපණය කරන මෙන්න මෙහෙම කළා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කළා කියන දේ වැරදි දෙයක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ දෝෂාරෝපණය කරනවා, චෝදනා කරනවා අන්න ඒ වගේ. චෝදනා කළා කියලා තමයි මෙතන කියන්නේ. Alleged that National People's Power NPP in stark contrast කියලා කියන්නේ යම් කිසි දෙයක කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් there is a stark contrast between village and city because the city is so noisy where the village is so peaceful. අන්න ඒ වගේ. ඒ කියන්නේ peaceful. ඒ කියන්නේ නගරය ගොඩක් නගරයයි ගමයි අතර ලොකු කැපිපෙනෙන වෙනසක් තියෙනවා අන්න එහෙම. ඒතකොට stark contrast to its pre-election rhetoric. pre-election කියලා කියන්නේ ඡන්දයට කලින් rhetoric කියලා කියන්නේ යම්කිසි audience එකක් පොළඹවා ගන්න අපිට කියන්න පුළුවන් හෝ ලියන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් politicians ළඟ ගොඩක්ම rhetorics තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කියන දේ හැබැයි ඒක ඇත්තටම practical scenario එකකට නකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතන SJB එකෙන් කියනවලු NPP එකේ ඡන්දයට කලින් කියපු දේවල් වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා කියලා. එතන කොහොමද කියන්නේ? ඒක had restored a dubious means කියලා කියන්නේ මොකක් හරි unethical විදිහට, doubtful විදිහට සිද්ධ වෙන දෙයක් තමයි. දැන් මෙහෙම උදාහරණයක් කියන්නකෝ. දැන් I have bought my I කියලා දාන්න නැතුව කියන්නකෝ. He has bought his vehicle through dubious means. ඒ කියන්නේ dubious means කියලා කියන්නේ මොකක් හරි unethical, හරි questionable එක. ඒ කියන්නේ ඒක හරියටම පැහැදිලි නෑ. ඒක legal නැහැ. මොකක් හරි අන්නේ විදියට තමයි අපි dubious means කියලා කියන්නේ. Had restored to dubious means to rope in the support of members elected from other parties and independent groups. ඒ කියන්නේ ඒගොල්ලොන් rope in කියලා කියන්නේ බඳවා ගන්නවා. එහෙම නැත්නම් එකතු කර ගන්නවා, සම්බන්ධ කර ගන්නවා. මොකද සම්බන්ධ කරගන්නේ? the support of members.
ඒ කියන්නේ සාමාජිකයන්ගේ සහාය මොන සාමාජිකයන්ගේද elected from other parties. ඒ කියන්නේ වෙනත් පක්ෂ වලින් තේරීපත් වුණු and independent groups. ඒ කියන්නේ ස්වාධීන කණ්ඩායම්. ඒ කියන්නේ වෙනත් පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් තේරීපත් වුණු අය ඒ members ලගේ සහාය ලබා ගැනීමේ අර unethical ක්‍රමයක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා කියලා සහ ඒ හදාගෙන තියෙන විදිය ඒගොල්ලෝ ඡන්දෙට කලින් කියපු දේවල් වලට සම්පූර්ණයෙන්ම වෙනස් කියලා සමගි ජන බලවේගය චෝදනා කරනවා කියලා තමයි මේ නිවුස් එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මෙතන horse trading underway එතකොට stark contrast rhetoric ඔන්න ඔය ටික තමයි dubious means ඔය ටික තමයි අමුතුවෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා.